ගොඩ දවසකට පස්සේ මම හිතුවා බ්ලොග් එකකින් ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. ඔයාලත් මෙහෙමද කියලා කියන්නකෝ. මම කැම්පස් යන කාලේ හිතුවා කැම්පස් එකේ ඉන්න එක එක්සෑම් ලියන එක, උදේ නැගිටින එක තමයි කරන්න තියෙන අමාරුම දේ කියලා. හැබැයි ඉන්ටර්නාවම දැන් මට තේරෙනවා ජොබ් එකක් කරන එක ඊට වැඩිය අමාරුයි කියලා. ඉස්සර උදේ 8ටත් අමාරුවෙන් නැගිට අපි දැන් උදේම නැගිටලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ජොබ් එකට ගිහලා දවසම වැඩ කරලා රැටත් ඇවිල්ලා වැඩ කරනවා. මේ හැමදේම එක කල්පනා කරලා බැලුවහම මට මාව සෑහෙන්න මිස්සලා. ඉතින් මං හිතුවා ගොඩ කාලයකට පස්සේ අද දවස මං වෙනුවෙන් වෙන් කරන්න. ඒ අස්සේ කියන්න ඕනේ මේ තමයි මං ආසම ලිප් කලර් එක. සාමාන්‍ය ලිප්ස්ටික් එකක් ඉවරනකම් අපි පාවිච්චි කරන්නේ නැහනේ. හැබැයි මම මේක ඉවර වෙනකම් පාවිච්චි කළා. ඉතින් ආයෙම කතාවට එන්නම්. මම හිතුවා අද මං ගැන හිතලා ටිකක් එළියට යන්න ඕනේ, shopping කරන්න ඕනේ, පොඩ රිලැක්ස් වෙන්න ඕනේ කියලා. නැත්තම් සතිය දවස් 5 වැඩ කරලා සෙනසුරාදාටත් අපි බෝඩිමට වෙලා නිදා ගන්නවා, ෆෝන් එකේ ඉන්නවා. ඒ නිසා අද හිතුවා මම පොඩි වෙනසක් කරන්න. මැකනිකල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරනකොට අපි වැඩිපුරම ගැටෙන්නේ හරිම රෆ් දේවල් එක්ක. එතකොට අපේ ජීවිතයේ සොෆ්ට් දේවල් මිස් වෙලා යනවා. මං හිතන්නේ මටත් මේ දවස්වල වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා මම හිතුවා මේ දේවල් ටිකක් බ්‍රේක් කරලත් නෙමෙයි. ඒ වැඩ අතරම ආයෙම මගේ බ්ලොග්ස් කරන, මගේ සෝෂල් මීඩියා ලයිෆ් එක ටිකක් ලස්සනට පටන් ගන්න. ඔන්න දැන් මම රෙඩි වෙලා ඉවරයි. මම රෙඩි වෙන ගමන් තමයි ඔයාලට අර මගේ කතාව කිව්වේ. දැන් මම මේ ජෑල ටවුන් එකේ ඇවිදගෙන යනවා. තවම මං ජෑල ගැන හරියට දන්නේ නැහැ. මම මෙහෙට අලුත්. මුලින්ම මම ආවේ තිලකවර්ධනයකට. තිලකවර්ධනයකට ආවට මට හරියට shopping කරන්න ටයිම් එකක් ආවේ නැහැ. ඉතින් මම හිතුවා අද තනියම ඇවිල්ලා මම ටිකක් try කරලා බලන්න ඕනේ කියලා. මේ තමයි මගේ හිත ගිය ඇඳුම්. මේ අතරින් මම ගත්තා white color trouser එකයි green color top එකයි. ඒක ෂර්ට් බ්ලවුස් එකක්. හැබැයි උඩ පැනලා ගත්තට මං වගේ කටු කෙල්ලෙක්ට ඒ ට්‍රවුස් එක ලොකුයි. සාමාන්‍යයෙන් මං ඇඳුමක් ගත්තොත් ඒක හදන්නම ඕනේ. ඉතින් මම ආවා මෙන්න මේ ටේලර් ෂොප් එකට මගේ ට්‍රවුස් එක ටිකක් පුංචි කරගන්න. මේ දවස් ටිකේම වැස්ස නිසා එළියට පහින්න හරිම කම්මැලිකමේ ඉඳියේ. හැබැයි අද අවුවයි. අද ඉතින් අවුව නිසා එළියේ ඉන්න අමාරුයි. ඊළඟට මම ආවේ මගේ ෆේවරිට් කැරවැන් ෆ්‍රෙෂ් එකට. මම සාමාන්‍යයෙන් එළියට આવොත් මෙතනට එනවමයි. මේ ඉතින් මම ආවොත් try කරන මගේ ෆේවරිට් කෑම. මොනවා හරි කෑවොත් බිව්වොත් මේ මාක් එක අනිවාර්යෙන්ම ඉතුරු වෙනවා මගෙන්. එහෙනම් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. මං ඇවිත් අර ගත්ත ඇඳුම try කරලා බලුවා. අවුලක් නැහැ. ගිහින් යන්නම් එහෙනම් bye.